හැම දිනෙටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ යම් කිසි කෙනෙක් පුරනවා නම් එයා විසින් එයාට එයාගේ පරමාර්ථය වෙන්නේ නිවනනේ. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම පිණිස තමයි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැසිරෙන්න ඕනේ. ඒක මේ එතකොට ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරය නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරය ඒක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙහෙම යම්කිසි කෙනෙක් නිවන අරමුණු කරලා නිවන් දකින්න භාවනා කරනවා නම්, නිවන් දකින්න ප්‍රතිපත්තියක් පුරනවා නම්, එයා විසින් සප්ත විසුද්ධීන් සම්පාදනය කරගත යුතු වෙනවා. සප්ත විසුද්ධීන් කියන්නේ පළවෙනි එක සීල විසුද්ධිය, පින්වුන්ට පේනවා ඇති. චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. මෙන්න මේ විසුද්ධීන් හත සම්පූර්ණ කරගන්න ඕනේ යම්කිසි කෙනෙක් නිවන් දකින්න යනවා නම්. එතකොට මෙන්න මෙහෙම පිළිවෙලින් මේක හරියට කියනවා පින්වත්නි මේ අර රතවිනීති සූත්‍රය දේශනා කරනවානේ බුදුරන් වහන්සේ අර රජ කෙනෙක් වෙන රාජ්‍යයකට යන්න නම් පළවෙනියට රජතුමාගේ රාජ්‍ය මාලිකාවෙන් එළියට යද්දී රජතුමාට වාහනයක් රථයක් සකස් කරලා තියෙනවා. ඒ රතෙන් ගිහිල්ලා රජතුමා ඒ රථය උපකාරී කරගෙන දෙවෙනි රථයට නගිනවා. මග තියෙන එක. දෙවෙනි රථය උපයෝගී කරගෙන තුන්වෙනි රථයට නගිනවා. තුන්වෙනි රථයට නගින්න උපකාරී කරේ මොකද්ද? දෙවෙනි රථය. ඒ වගේ තුන්වෙනි රථයෙන් හතරවෙනි රථයට යනවා. හතරවෙනි රථයෙන් ඒක උපකාරී කරගෙන පස්වෙනි රථයට යනවා. පස්වෙනි රථයෙන් ඒක උපකාරී කරගෙන තමන්ගේ ගමන යන හයවෙනි රථයෙන් ඉස්සරහට යනවා. හයවෙනි රථයෙන් හත්වෙනි රථයට ගිහිල්ලා උපයෝගී කරගෙන ගිහිල්ලා අන්තිමට තමන්ට අවශ්‍ය තැනට රතුමා විසින් යනවා. ඒ වගේ තමයි සීල විසුද්ධිය උපයෝගී වෙනවා චිත්ත විසුද්ධිය සම්පාදනය කරගන්න. චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගෙන කාංකා විතරණ විසුද්ධිය. ඊට පස්සේ මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මෙන්න මේ වගේ මේ සප්ත විසුද්ධියෙන් යම්කිසි කෙනෙක් නිවන් දකින්න යන කෙනෙක් විසින් සම්පාදනය කරගත යුතු වෙනවා. එතකොට පින්වත්නි මෙතන මේ විසුද්ධි හතම පළවෙනියට තියෙන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි හයම ලෞකිකයි. හරිද? හයම ලෞකිකයි. ඥාන දර්ශන විසුද්ධිය විතරක් ලෝකෝත්තරයි. ඥාන දර්ශන විසුද්ධියදී තමයි අපිට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලැබෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ වගේ ප්‍රතිපත්තිය පුරාගෙන එද්දී එයා විසින් චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පාදනය කරාට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එයාට ලැබෙනවා සම්පාදනය කරගන්න යුතු වෙනවා නව මහා විදර්ශනා ඥාන. මෙතින් විදර්ශනා ඥාන 9ක් තියෙනවා. එතකොට එක් පළවෙනි එක තමයි උද්‍යව ඥානෙ, බංගානුපස්සනා ඥානෙ, බයතුපට්ඨානෙ, ආදීනවානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, මුංචිත කම්මතා ඥානය, පටිසංකානුපස්සනා ඥානය, සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානය. මේ වගේ විදර්ශනා ඥාන 9ක් තියෙනවා යාට සම්පූර්ණ කරගන්න. හරිද? ඊට පස්සේ මෙහෙම විදර්ශනා ඥාන පිළිවෙලට සම්පූර්ණ කරගෙන සාක්ෂාත් කරගෙන එන යෝගාවචරයට ඉන් මත්තේ දැන් නව මහා විදර්ශනා ඥාන වැඩුවාට පස්සේ ඉන් මත්තේ නිවන පිණිස කළ යුතු දෙයක් නැති නිසා සෝවාන් චිත්ත වීතිය යනවා. හරිද? සෝවාන් චිත්ත වීතිය. එතකොට මෙන්න මේ ඥාන දර්ශන විසුද්ධියේදී තමයි සෝවාන් චිත්ත වීතිය යන්නේ. සෝවාන් චිත්ත වීතිය යද්දී පින්වත්නි මේ සෝවාන් චිත්ත වීතිය මන්ද ප්‍රඥාගේ හා තික්ක ප්‍රඥාගේ වශයෙන් කොටස් දෙකක් වෙනවා. ඒ කියන්නේ මන්ද ප්‍රඥාවෙක් නම් යම්කිසි කෙනෙක් එයා සෝවාන් වෙද්දී එයාට ලැබෙන්නේ මෙන්න මේ වගේ චිත්ත වීතිය. තික්ක ප්‍රඥාවෙන් නම් යම්කිසි කෙනෙක් එයා සෝවාන් වෙන අවස්ථාවේදී උන්වහන්සේ ලැබෙන්නේ මෙන්න මේ වගේ චිත්ත වීතිය. එතකොට මන්ද ප්‍රඥා, තික්ක ප්‍රඥා කියන්නේ මේ මන්ද ප්‍රඥාගේ ප්‍රඥාව අඩුයි. මොටයි ටිකක් අඩුයි. තික්ක ප්‍රඥාවේ සංස්කාර පිළිබඳ අවබෝධය තීව්‍රයි. අවබෝධය තීව්‍රයි. ඒ නිසා උන්වහන්සේට තික්ක ප්‍රඥාත් කියනවා. අනුන්වහන්සේට මන්ද ප්‍රඥා කියනවා. එතකොට මේ මන්ද ප්‍රඥාගේ තික්ක ප්‍රඥාගේ වශයෙන් යම්කිසි කෙනෙකුට සෝවාන් චිත්ත වීතියක් ඇති වෙද්දී ඉස්සරහම පළවෙනියට මෙතන මන්ද ප්‍රඥාට භවංග චලනයක් යනවා. හරිද? මේ න කියලා තියෙන භවංග චලනය. ඊට පස්සේ උපච්ඡේදයක් යනවා, මනෝද්වාරා වර්ජන සිතක් යනවා. මනෝද්වාර වර්ජන සිතට පස්සේ පරිකර්මයක් යනවා මේ මන්ද ප්‍රඥාට. හරිද? මන්ද ප්‍රඥාට පරිකර්මයක් යනවා, උපචාරයක් යනවා, අනුලෝම හිතක් යනවා, ගෝත්‍රපෝ හිතක් යනවා, මාර්ග හිතක් යනවා. ඵලසිත දෙකක් ඊට පස්සේ භවංග පතනයක් වෙනවා. තික්ක ප්‍රඥාට මෙතන වෙනස වෙන්නේ මන්ද ප්‍රඥාගේ තික්ක ප්‍රඥාගේ වෙනස වෙන්නේ මන්ද ප්‍රඥාට පරිකර්මයක් ගියාට
තික්ක ප්‍රඥාට පරිකර්ම හිතක් යන්නේ නැහැ. උන්වහන්සේට කෙලින්ම උපචාරයක් තමයි යන්නේ. එතකොට මේ චලනයක්, උපච්ඡේදයක්, මනෝත්වා වර්ජනය, ඊට පස්සේ උපචාරයක්, අනුලෝම හිතක්, ගෝත්‍රපෝ හිතක්, මාර්ග හිත සහ උන්වහන්සේට ඵලසිත 3ක් යනවා. ඵලසිත 3ක්. ඇයි මෙතන මන්ද ප්‍රඥාට ඵලසිත 2යි සහ තික්ක ප්‍රඥාට ඵලසිත 3ක් වශයෙන් යන්නේ පින්වත්නි? සාමාන්‍යයෙන් ඕනම චිත්ත වීතියක ජවන්සිත 7ට වඩා යන්නේ නැහැ. ජවන්සිත 7ට වඩා යන්නේ නැහැ. ජවන්සිත 7යි උපරිම චිත්ත වීතියක ඇති වෙන්නේ. ඒක ධර්ම නියම, ඒක චිත්ත නියාමයක්. ජවන්සිත 7යි උපරිම ඇති වෙන්නේ. ඒ නිසා මෙතන දැන් මන්ද ප්‍රඥාට මේ පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රපෝහිත, මාර්ගහිත, ඵලසිත 2ක් ඇති වුණාම මෙතන ජවන්සිත 7ක් ගිහිල්ලා තියෙනවා. තික්ක ප්‍රඥාට පරිකර්මයක් යන්නේ නැහැ. ඒ නිසා උපචාරය, අනුලෝම, ගෝත්‍රපෝහිත, මාර්ගහිත, ඵලසිත 3ක් ඇති වුණාට පස්සේ මෙතන ජවන්සිත 7 සම්පූර්ණ වෙනවා. ඒ නිසා එතනින් එහාට ඵලසිත ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ භවංග පතනයක් සිද්ධ වෙනවා. එතකොට මෙතන අපි දැනගන්න ඕනේ මෙතන තියෙනවනේ පින්වත්නි මේ පරිකර්මයයි, උපචාරයයි, අනුලෝම හිත. පරිකර්මය, උපචාර, අනුලෝම හිත වලට කියනවා අනුලෝම හිත කියලා. හරිද? මේවට ඇයි අනුලෝම හිත කියන්නේ? මාර්ගයට කලින් ඇති වෙලා, හරිද? මාර්ගයට කලින් නැති වෙන්නේ. මාර්ගයට කලින් ඇති වෙලා මාර්ග හිත නිවන අරමුණු කරන මාර්ග හිත ඇති වෙන්න මග සලසන හින්දා මාර්ගයට අනුකූලව ඇතිවන නිසා අනුලෝම හිත කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ගෝත්‍රපෝ හිත මේ තියෙන ගොයන්නේ කියලා තියෙන ගෝත්‍රපෝ හිතට. හරිද? එතකොට යම් කිසි දැනුමක් මේකට තියෙන්න ඕන මේ හිත පිළිබඳව. ඒක මෙතන ලිව්වොත් චලන උපච්ඡේද කියලා විමතුන්ටත් කරතරයින එක තේරුම් ගැනීම හැකියාව නිසා තමයි මේ අකුරක් දාලා චිත්ත වීතියක් මේ අපි විස්තර කරන්නේ. එතකොට ධර්මයේ විස්තර වෙන්නේ. ඒ නිසා මෙතන දැන් ගෝත්‍රපෝ හිතට කලින් තියෙනවානේ මේ අනුලෝම, උපචාර, පරිකර මේ වගේ හිත වලට කියනවා වුට්ටාන ගාමිනී විදර්ශනා ජවන් කියලා. වුට්ටාන ගාමිනී විදර්ශනා ජවන්. ඇයි වුට්ටාන ගාමිනී විදර්ශනා ජවන් කියලා කියන්නේ? මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්න හේතු වන හේයි උපචාර වශයෙන්, හරිද? මේ ලෝකයෙන් එතර කරවනවානේ මාර්ගහිතකි. මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්න හේයින් උපචාර වශයෙන් කියනවා මේවට වුට්ටාන ගාමිනී විදර්ශනා ජවන් කියලා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී පින්වත්නි මේ අවස්ථාවේදී මේ සෝවාන් මාර්ග චිත්ත වීතියේදී මෙතන මේ තියෙනවනේ මේ අනුලෝම හිත තුනක් යනවනේ. මෙන්න මේකේ පොඩි වෙනසක් වෙනවා මාර්ග මේ සෝවාන් චිත්ත වීතියේදී යම් කිසි කෙනෙක් දැන් මේ මාර්ගයේ පුරද්දී මේක මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ තුනටම දාලා තමයි විදර්ශනා කරන්නේ. නමුත් හැම යෝගාවචරයකටම එකම ඒ කියන්නේ තුනම හොඳට වැටහෙන්නේ නැහැ. සමහරු අනාත්මය ප්‍රකටය අනාත්මය යම්කිසි යෝගාවචරයට ප්‍රකටයි නම් මේ මෙතන අනුලෝම හිතේදී යෙදෙන ප්‍රඥාව අනුලෝම අවස්ථාවේ යෙදෙන ප්‍රඥා චෛතසිකය අනාත්මය තමයි අරමුණු කරන්නේ. එතකොට ඒක ශුන්්‍යතානුපස්සනාවෙන් තමයි උන්වහන්සේ නිවන් දකින්නේ. දුක යම් කිසි කෙනෙක්ට වැටෙනවා නම් උන්වහන්සේට අප්පනහිතානුපස්සනාව තමයි වෙන්නේ. විමෝක්ෂ මුඛේ වෙන්නේ. අනිත්‍ය යම් කිසි කෙනෙක්ට වැටෙනවා නම් උන්වහන්සේට අනිමිත්තානුපස්සනාව තමයි විමෝක්ෂ මුඛේ වෙන්නේ. හරිද? ඒක වෙනස් වෙනවා. එතකොට උන්වහන්සේට දැන් අනාත්මය වැටහෙන උන්වහන්සේට යෝගාවචරයට ශුන්්‍යතානුපස්සනාව විමෝක්ෂ මුඛේ වෙන්නේ. එතකොට උන්වහන්සේට ලැබෙන මාර්ගය ශුන්්‍යත මාර්ගය. උන්වහන්සේට ලැබෙන ඵලය ශුන්්‍යත ඵලය. උන්වහන්සේට ලැබෙන නිර්වාණය ශුන්්‍යත නිර්වාණය වෙනවා. ඒ වගේ තමයි අනිත්‍යයෙන් යම්කිසි කෙනෙක් යම්කිසි ආර්යයන් වහන්සේ නමක් අනිත්‍යයෙන් නිවන අරමුණු වුණොත් අනිත්‍යයෙන් මේ අනිත්‍ය ප්‍රකට වුණොත් උන්වහන්සේට ලැබෙන විමෝක්ෂ මොකය අනිමිත්තානුපස්සනා විමෝක්ෂේ උන්වහන්සේට ලැබෙන මාර්ගය අනිමිත්ත මාර්ගය උන්වහන්සේට ලැබෙන ඵලය අනිමිත්ත ඵලය උන්වහන්සේට ලැබෙන නිර්වාණය අනිමිත්ත නිර්වාණය. ඒ වගේම තමයි දුකෙන් එතකොට විමෝක්ෂ මුඛය වෙන්නේ අප්පනිහිතානුපස්සනා විමෝක්ෂය මාර්ගය වෙන්නේ අප්පනිහිත මාර්ගය මේ ඵලය වෙන්නේ අප්පනිහිත ඵලය උන්වහන්සේට ලැබෙන නිවන අප්පනිහිත නිර්වාණය. එතකොට මෙන්න මේ වගේ මේ
විමෝක්ෂ මුඛ කියන්නේ පින්වත් විමෝක්ෂ මුඛ කියන්නේ මේ නිර්වාණය කියන ශ්‍රේම භූමියට බැස ගන්න තියෙන දොරටු තුනක් වගේ සමානයි. මේ දොරටු තුනක් හා සමාන හින්දා තියෙනවා මේ කියනවා මේකට විමෝක්ෂ මුඛ. විමෝක්ෂ මුඛ. හරිද? මෙන්න මේ විදර්ශනා ඥාන තුනෙන් යම්කිසි එකකින් යම්කිසි විමෝක්ෂයකින් මේ උන්වහන්සේ මේ අවස්ථාවේ යම්කිසි විමෝක්ෂයකින් නිවනට බැස ගන්නවා. එතකොට මේ ගෝත්‍ර භූහිත කියන්නේ මෙතන ගෝත්‍ර භූහිත කියන්නේ පෘථග්ජන ගෝත්‍රයෙන් එතර කරවන හේයින් ගෝත්‍ර භූහිත කියනවා. නමුත් ආර්ය භාවයට පත් වෙලා නැහැ. මොකද මේ ගෝත්‍ර භූහිත නිවන අරමුණු කරනවා. හැබැයි සතර කෘත්‍යයන් කරන්නේ නැහැ. මාර්ග හිතෙන් සිදු කරන සතර කෘත්‍යයන් කරන්නේ නැති හින්දා ඒක ඥාන දර්ශන විසුද්ධියට අයත් වෙන්නේ නැහැ. හැබැයි අනුලෝම සිත් වලට අපරව ඇති වෙන නිසා අනුලෝම සිත් වලට පස්සේ ඇති වෙන නිසා ඒක පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අයත් වෙන්නේ නැහැ. මේ ගෝත්‍ර භූහිත වලට පින්වත්නි කියනවා මේ සංස්කාරවල උත්පාදයක් ප්‍රවෘත්තියක් සංස්කාර නිමිත්තත් මඩිනවා මේ ගෝත්‍ර භූහිත වලින් කියලා. ඒ කියන්නේ තව කියලා තියෙනවා මේ සංස්කාරවල නිරෝධය වූ සංස්කාරවල නිරෝධය නිර්වාණය කියන්නේ සංස්කාරවල නිරෝධය වූ නිර්වාණයට වැද ගන්න හේයින් ගෝත්‍ර භූහිත කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ගෝත්‍ර භූහිත ඇති වුණාට පස්සේ මාර්ග හිතක් ඇති වෙනවා. සෝවාන් මාර්ග හිත. මේ සෝවාන් මාර්ග හිත සමතයානිකයෙක් නම් සමතයානිකයෙන් නම් ධාන පහෙන් ලෝකෝත්තර සෝවාන් හිත ධාන පහෙන් වැඩි වුණාට පස්සේ ඒ ලෝකෝත්තර ධානසිත පහක් තියෙනවනේ. මෙන්න මේ ධානසිත තමන් වහන්සේ පාදක කරගෙන ආපු ධානය පදනම් වෙලා ලෝකෝත්තර සිතක් වෙනවා. කියන්නේ පඨම ධානයෙන් නම් ඒක පඨම ධාන සමේ සෝතාපට්ටි සිත. ඒ වගේ සිතක් වෙනවා. හැබැයි විදර්ශනාවෙන් භාවනා කරපු කෙනෙක් නම් ඒක සෝවාන් ලෝකෝත්තර සිත. ලෝකෝත්තර මාර්ග සිත ඇති වෙන්නේ. එතකොට මේ මාර්ග සිතෙන් සතර කෘත්‍යයක් කරනවා. මේ තියෙන්නේ. මාර්ග සිත ඒකක්ෂණිකව සිදු කරන සතර කෘත්‍යයක් තියෙනවා. ඒකක්ෂණිකව කියන්නේ එක චිත්තක්ෂණය. හරිද? මේකට මහා ලොකු කාලයක් යන්නේ ඒකක්ෂණිකව සතර කෘත්‍යයක් කරනවා. මොකද්ද සතර කෘත්‍යයක් කියන්නේ? දුක්ඛ සත්‍ය පිළිසෙදනවා. පේනවනේ? දුක්ඛ සත්‍ය මේ මාර්ග හිත සෝවාන් මාර්ග හිත දුක්ඛ සත්‍ය පිළිසෙද දකිනවා. හරිද? සමුදය සත්‍ය පහ කරනවා. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂව දැනගන්නවා. මාර්ග සත්‍ය වඩනවා. මේ මාර්ගසිතේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඒකක්ෂණිකව ඇති වෙනවා. සාමාන්‍ය ඕනම සංසාරයේ යන ඕනම කෙනෙක්ට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හතර පාරයි ඇති වෙන්නේ. සෝවන් අවස්ථාවේදී ඇති වෙනවා, සකදාගාමී අවස්ථාවේදී ඇති වෙනවා, අනාගාමී අවස්ථාවේදී රහත් භවයට පත් වෙද්දී තමයි මේ අවස්ථා හතරකදී විතරයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටම සම්ප්‍රයුක්ත වෙලා එක හිතේ සම්ප්‍රයුක්ත වෙලා ඇති වෙන්නේ. හරිද? ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ග හිත ඇති වෙනවා. මාර්ග හිත ඊට පස්සේ ඒකක්ෂණිකව මෙන්න මේ සතර කෘත්‍යයන් සිද්ධ කරනවා. සතර කෘත්‍යයන් සිද්ධ කරලා හරිද? ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී අපි ගාව තියෙන යම්කිසි කෙලෙස් ප්‍රමාණයක් මේ අවස්ථාවේ මාර්ග හිතේ අපි ගාව තියෙන යම්කිසි කෙලෙස් ප්‍රමාණයක් ප්‍රහීන කරනවා. හරිද? ඊට පස්සේ ඵලහිත් දෙකක් මන්ද ප්‍රඥාට ඵලහිත් දෙකක් ඇති වෙනවා. සෝවාන් ඵලහිත් දෙකක්. ඊට පස්සේ භවංගගත වෙනවා. තික්ක ප්‍රඥාට ඵලසිත තුනක් සහ ඊට පස්සේ භවංගගත වෙනවා. හරිද? එතකොට මේ ඵලසිත කියන්නේ පින්වත්නි මේක කියලා තියෙනවා මාර්ග අවස්ථාවේදී කෙලෙස් ප්‍රහාණය කරනවානේ. මාර්ග අවස්ථාවේදී ප්‍රහාණය කරපු කෙලෙස් විඩාව සංසිඳවන්න වගේ තමයි මේ ඵලසිත ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ හිතන්නකෝ යම්කිසි අපි ගින්නක් ගහනවා කියලා. මොකක් හරි ගිනි තියනවා කියලා මේ ගින්න ගොඩක් ඇති වුණාට පස්සේ ඒකට අපි වතුර දාලා ඒක විඩාව සංසිඳවනවානේ. වතුර දැම්මට පස්සේ ඒකේ තිබ්බ රස්නය නැති වෙනවා. ඒ වගේ තමයි මේ කෙලෙස් විඩාව සංසිඳවනවා මෙන්න මේ ඵලසිත ඇති වෙලා. හරිද? එතකොට මෙහෙම භවංගගත වෙනවා ඵලසිත දෙකක් හරි තුනක් හරි ඇති වෙලා. එතකොට මේ භවංගසිත මෙතන මේ යෙදෙන භවංගසිත පින්වත්නි මේ පංචවෝකාර ත්‍රි හේතුක භවංගයක් තමයි ඇති වෙන්නේ. පංචවෝකාර ත්‍රි හේතුක භවංග. පංචවෝකාර ත්‍රි හේතුක භවංග 9ක් තියෙනවා. 9ක්. කාමාවච ඥාන සම්ප්‍රයුක්ත 4 සිත් 4ක්
රූපාවචර ධාන සිත් පහත්. එතකොට 5යි 4යි 9යිනේ. මෙන්න මේ 9න් එක හිතක් තමයි මේ භවංගයට ඇති වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ මාර්ග හිතේ මම කියවනේ යම්කිසි කෙලෙස් ප්‍රමාණය යම්කිසි කෙලෙස් ටිකක් ප්‍රහාණය කරනවා කියලා. මාර්ග අවස්ථාවේ. එතකොට මේ මාර්ග අවස්ථාව ප්‍රහාණය කරන කෙලෙස් මොනවද කියලා අපි බලමු. මේ අවස්ථාවේ පින්වත්නි මේ අපි ගාව තියෙන අකුසල් සිත්. හරිද? අකුසල් සිත් කීයක් තියෙනවද? මම අහලා ඇති අකුසල් සිත් 12ක් තියෙනවා. හරිද? අකුසල් සිත් 12යි. මේ අකුසල් සිත් 12 ලෝභ මූලික සිත් තියෙනවා 8ක්, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. හරිද? මෙන්න මෙතන අකුසල් සිත් 8න් ලෝභ මූලික සිත් 8න් සෝමනස් සහගත දිට්ඨික සම්පයුත් අසංකාරික සිත් දෙකම සෝවාන් මාර්ග අවස්ථාවේ ප්‍රහාණය වෙනවා. මේ තියෙන්නේ. හරිද? මේ අවස්ථාවේ ප්‍රහාණය වෙනවා. උපේක්ඛා සහගත දිට්ඨික සම්පයුත් සිත් අසංකාරික සසංකාරික සිත් දෙකම මේ අවස්ථාවේදී ප්‍රහාණය වෙනවා. ආය නැවත නූපදින වශයෙන්ම ප්‍රහාණය වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන උපේක්ඛා මෝහ මූල සිත් වලින් උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතත් ප්‍රහාණය වෙනවා. හරිද? ප්‍රහාණය වෙනවා. ඒවා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. ආය උපදින්නේ නැහැ. ආය ප්‍රහාණය වෙනවා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවේ පින්වත්නි මෙන්න මේ එතකොට අපි දැනගන්න ඕන අපි යම්කිසි කෙනෙක් සෝවන් අවස්ථාවේදී සෝවන් අවස්ථාවේ නිරෝෂේෂ වශයෙන් ප්‍රහාණය වෙන අකුසල් සිත් කීයද? 5යි. ලෝභ මූලික සිත් වල දිට්ඨිගත සංපයුක්ත සිත් 4ම ප්‍රහාණය වෙනවා. මෝහ මූල සිත් දෙකෙන් විචිකිච්ඡා සංපයුක්ත හිත සෝවන්නේදී ප්‍රහාණය වෙනවා මාර්ග අවස්ථාවේදී. ඊතුරු සිත් ටික තියෙනවනේ. මේ ඊතුරු සිත් වල මේ දිට්ඨිගත විප්‍යුත් සිත් තියෙන්නේ. ලෝභ මූලික සිත් වල දිට්ඨිගත විප්‍යුත් සිත් 4ක් ඉතුරු වෙනවා. මේ 4ෙම අපායගාමී ශක්තිය නැසනවා. සෝවාන් මාර්ගයෙන් මේ 4ෙම අපායගාමී ශක්තිය නැසනවා. ඒ කියන්නේ අපායට යන්නේ නැහැ. තව මේ දෝමනස්ස පටික සම්පයුත් කියන්නේ ද්වේෂ මූලික සිත් වල පටික සම්පයුත් ද්වේෂ මූලික සිත් දෙකේම අපායගාමී ශක්තිය නැසනවා. හරිද? සහ එතකොට ඇයි ඒ වගේ නැසල උපේක්ඛා සහගත සිතේ නැසන්නේ නැති? පින්වත් උපේක්ඛා සහගත දැන් උද්දච්ච සංපයුත් සිතෙන් මෝහ මූල උද්දච්ච සංපයුත් සිතෙන් යම් නැවත ප්‍රතිසන්දියක් ලබා දීමට එයා සමත් නැහැ. එයාට බෑ ප්‍රතිසන්දියක් ලබා දෙන්න. මොකද උද්දච්චය වැඩි නොසන්සුන නිසා එයාට ප්‍රතිසන්දියක් ලබා දෙන්න බෑ. මේක ප්‍රහාණය වෙනවා රහත් භාවයට පත් වෙද්දී. හරිද? එතකොට තව තියෙනවා අපිට මේ අවස්ථාවේදී ප්‍රහාණය වෙන කෙලෙස් සංයෝජන ධර්ම වලින් දස සංයෝජනයන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම ප්‍රහාණය වෙනවා. ක්ලේශයන් අතුරින් දිට්ඨි විචිකිච්ඡා කියන දෙක ප්‍රහාණය වෙනවා. මිච්ඡන්තයන් අතුරින් මිච්ඡා දිට්ඨි, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියන 4 ප්‍රහාණය වෙනවා. මාත්සාරයන් 5 දෙනාම ප්‍රහාණය වෙනවා. විපල්ලාසයන් අතුරින් අනිත්‍යෙහි නිත්‍ය සංඥාව ප්‍රහාණය වෙනවා. අනාත්මයෙන් ආත්ම සංඥාව ප්‍රහාණය වෙනවා. හරිද? එතකොට දිට්ඨි විපල්ලාසයන් ප්‍රහාණය වෙනවා. දුකේ සුවය කියලා ගන්න එක ප්‍රහාණය වෙනවා. අසුභේ සුභ සංඥාව ප්‍රහාණය වෙනවා. ග්‍රන්ථයන් අතුරින් සීලබ්බත පරාමාස ඉදන් සච්චාබිනිවේෂ කියන දෙකම ප්‍රහාණය වෙනවා. අගතිගාමනය 4 දෙනාම ප්‍රහාණය වෙනවා. ආශ්‍රවයන් අතරින් දිට්ඨාශ්‍රව, දිට්ඨි යෝගය කියන ඒවා ප්‍රහාණය වෙනවා. නීවරණයන් අතර විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව පරාමාසය දෙකම ප්‍රහාණය වෙනවා. උපාදානයන් අතර දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන ප්‍රහාණය වෙනවා. අනුශයන් අතරින් දිට්ඨි විචිකිච්ඡා අනුශය ප්‍රහාණය වෙනවා. අකුසල ධර්ම කර්මපතයන් අතරින් අකුසල කර්මපතයන් අතරින් මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, මිත්‍යා දෘෂ්ටි කියන මේ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙනවා. සහ අනික් හැම පාප ධර්මයන්ම අනික් හැම දැන් මේකේ ප්‍රහාණය වෙන්නේ නැති අකුසල තියෙනවානේ. ඒ වගේ අපායගාමී ශක්තිය විනාශ කරනවා. හරිද? අපායගාමී ශක්තිය විනාශ වෙනවා. එතකොට මේක ඒකනේ පින්වත්නි දැන් බලන්නකෝ දිට්ඨිගත සංපයුත්ත අසංකාරික සිත් දැන් මේක වෙද්දී දිට්ඨිගත සංපයුත්ත අසංකාරික සිත් 4ම දිට්ඨිගත සංපයුත්ත සිත් 4ම අපේ ප්‍රහාණය වෙනවනේ. එතකොට සෝවන් වෙද්දී එතකොට මෙතන දිට්ඨිගත කියන්නේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය නිසා සෝවන් වන උතුපන්නහන්සේ ආය මිච්ඡා දිට්ඨියක් වැළඳ ගන්න නැහැ. උන්වහන්සේ සසරට වරුණත් උන්වහන්සේ මිච්ඡා දිට්ඨියක් ආය සසරට වරුණත් වැළඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ මේ අකුසල සිත් ප්‍රහාණය කරලා තියෙන නිසා. හරිද? එතකොට මෙතන ආය තියෙනවනේ මේ විචිකිච්ඡා සංපයුත්ත සිත ප්‍රහාණය වෙන. ඒ නිසා උන්වහන්සේට මේ විචිකිච්ඡාව කියන්නේ මේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකයක් නැහැනේ. මේ
බුදුරන් වහන්සේ පිළිබඳ සැකයක් නැහැ, ධර්මයේ පිළිබඳ සැකයක් නැහැ, සංඝයා පිළිබඳ සැකයක් නැහැ, සීලයේ පිළිබඳ සැකයක් නැහැ, පූර්වාන්තයේ පිළිබඳ සැකයක් නැහැ, අපරාන්තයේ පූර්ව අපරාන්ත දෙකම පිළිබඳ සහ පටිච්චසමුප්පාදයේ කියන මේ අට තැන් පිළිබඳ උන්වහන්සේට සැකයක් ඉතිරි වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ කෙලෙස් ටික නැසලා වෙනවත් මේ උන්වහන්සේට මේ ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති ටිකක් යනවා. හරිද? සෝවාන් වුණු තුමන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති යනවා. මෙතන ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති සඳහන් කරලා තියෙනවා මේ තික්ක ප්‍රඥයට තමයි මේ ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති පහක් යනවා. මෙතින් පහක් යනවා. හරිද? පේනවනේ? පහක් යනවා. තික්ක ප්‍රඥාට තමයි පහක් යන්නේ. යම් කිසි කෙනෙක් බද්ධ ප්‍රඥාන උන්වහන්සේට ප්‍රහීන කෙලෙස් හා අප්‍රහීන කෙලෙස් කියන මෙන්න මේ චිත්තවීති දෙක යන්නේ නැහැ. උන්වහන්සේට මාර්ගඵලයේ නිර්වාණය කියන අරමුණු කරලා තමයි චිත්තවීති තුනක් යන්නේ ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති. එතකොට මේ අවස්ථාවේදී මේ උන්වහන්සේට මේ මාර්ගය අරමුණු කරලා තමයි ප්‍රත්‍යවේක්ෂා චිත්තවීති පළවෙනි චිත්තවීති යන්නේ මාර්ගය අරමුණු කරලා. ඒ කියන්නේ භවංග චලනයක් යනවා, පච්ඡේදයක් යනවා. මේ මනෝද්වාරා වජ්‍රේති මෙතන යෙදෙන මනෝද්වාරා වර්ජනයේදී තමන් ලැබපු මාර්ගය අරමුණු කරලා තමයි මේ මනෝද්වාරා වර්ජන සිත ඇති වෙන්නේ. ඊට පස්සේ පිළිවෙලින් ජවන්න යනවා 7ක් භවංගය පතනය වෙනවා. ජවන්න වලට යන්නේ මේ ජවන්න වලට කාමාවච ඥාන සම්ප්‍රයුක්ත සිත් 4න් එක සිතක් තමයි ජවන් සිත් 7ක් වශයෙන් ඇති වෙනවා. ඊට පස්සේ භවංග පතනය වෙනවා. මෙතන භවංග පතනය වෙන්නේ මේ පංචවෝකාර ත්‍රි හේතුක භවංග 9න් එක භවංගයක් තමයි මෙතනත් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මෙතනත් ඵලයේ ප්‍රත්‍යක්ෂා කරන චිත්ත වීතියේදී වෙනසක් වෙන්නේ. මෙතන මනෝද්වාරා වචනෙන් අරමුණු කරන්නේ තමන් ලැබපු ඵලය. ඒ වගේම ප්‍රහීන කෙලෙස් වල දැන් ප්‍රහීන කෙලෙස් මේ මුනහසියට ප්‍රත්‍යක්ෂ චිත්ත වීතියක් කියනවා මා විසින් මේ කෙලෙස් ප්‍රහාණය කරලා තියෙනවා කියලා. ඒ නිසා මෙතන මනෝද්වාරා වචනෙන් ප්‍රහීන කෙලෙස් අරමුණු කරලා තමයි මනෝද්වාරා වචනේ ඇති වෙන්නේ. මෙතන අවශේෂ කෙලෙස් ඊළඟ චිත්ත වීතිය අවශේෂ කෙලෙස් කියන්නේ තව ඉතිරි මාර්ගාංග වලින් මට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙනවා කියලා අවශේෂ කෙලෙස් තමන්ගේ సంతානයේ අවශේෂ තව ඉතුරු වෙලා තියෙන කෙලෙස් මේ ආවර්ජනය කළා මනෝද්වාරා වචන සිතක් ඇති වෙලා ඊට පස්සේ ජවන් වශයෙන් අර මම කිව්වා වගේ කාමාවචන ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත් 4න් එකක් ඇති වෙනවා ජවන් සිත් 7ක් වශයෙන්. ඊට පස්සේ අන්තිමට නිර්වාණය අරමුණු කළා මේ තමන් මෙච්චර මේ මාර්ගයේ පුරලා මේ නිවනට වැදගෙන තියෙනවා මේ සංසාරයෙන් නික්මෙන මේ නිර්වාණය පරමශේම භූමියට නිර්වාණය පසක් කරලා මෙතන මනෝද්වාරා වචනයක ඇති වෙන්නේ නිවන අරමුණු කරලා තමයි මනෝද්වාරා වචන සිතක් ඇති වෙන්නේ. ඊපස්සේ පිළිවෙලින් අර කිව්වා වගේම ජවන් සිත් 7ක් ගිහිල්ලා භවංග පතනයක් සිද්ධ වෙනවා. ඉතින් ඔක තමයි යම් කිසි කෙනෙක් ඉතින් දැනගන්න ඕන කාරණා මේක හරි ලස්සනයි. ඒ නිසා ඉතින් මේවා අමාරුයි කියලා අතාරින්න එපා පින්වත්. මේවා හැමීට ඉගෙන ගන්න. මේ ලස්සන කාරණා බුදු සසුනේ තියෙන ඒවා ඉතින් මේවා හරි ලස්සනයි. ඒ නිසා අමාරුයි කියලා මේවා ගැඹුරුයි කියලා මෙහෙම ඇත්තටම ගැඹුරක් නැහැ. ඉගෙන ගත්තොත් ආසාවෙන් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න බැරි කමකුත් නැහැ. ඒ නිසා මේවා හැමීට දැනගන්න. එකපාරක් බලලා මේක තේරුන්නේ නැත්නම් තව පාරක් හරි බලලා හැමීට මේවා ඉගෙන ගන්න. ඉතින් ඒ බව සිහිපත් කරමින් අදට මේ දේශනාව නිමවටපත් කරමු. හැම දිනෙටම සම්මා සම්බුදු සරණයි.